ඔයාගේ Facebook එකට මෙන්න මේ වගේ ගැටලුවක් ඇවිල්ලා තියෙනවද බලන්න ගිහිල්ලා යන්න ඔයාගේ ඉස්සලම් Facebook එකට ඊට පස්සේ මෙතන නම ගාව ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙතන ඩෑෂ්බෝඩ් එක. ඩෑෂ්බෝඩ් එක ගාව ටච් කර. මෙන්න මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවද බලන්න. හරි. අපි දැන් මෙන්න මේක තමයි විසඳන්න හදන්නේ. අපි ගිහින් බලමු මේක ඇතුළට ගිහිල්ලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි මෙන්න මෙතන තියෙනවනේ. මේ තියෙන්නේ. මේ. හරි. මේ දෙන්නේ ගැටලු දෙක. එතකොට මෙතන මේ පළවෙනි එකට වැටලා තියෙනවා 2025 දෙසැම්බර් 23. එයා දාපු පෝස්ට් එකට. ඊට දෙවෙනි එක තමයි 2025 දෙසැම්බර් 10. ගැටලු දෙකක් ඇවිල්ලා තියෙනවා. පළවෙනි ගැටලුව බලමුකෝ. පළවෙනි ගැටලුව වෙලා තියෙන්නේ මේ තියෙන්නේ. මෙයා දාලා තියෙනවා දේශපාලන පෝස්ට් එකක්. ඒකට තමයි මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. අපි මේක ඉවත් කරගන්න බලමු. හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ නිල් පාට බටන් එක ගාව ක්ලික් කරමු. හරිද? මේක අපි සබ්මිට් කරනවා. සමහරක් ඒ වගේ නම් මේ ටික නැහැ. හරිද? ඔන්න අපි දැන් මෙන්න මේ ක්‍රමයේ වේදේ කරලා තියෙන්නේ. හැබැයි අර පැත්තෙන් ඔයා පෝස්ට් ටික අනිවාර්යෙන් ඩිලීට් කරන්න ඕනේ. හරිද? හරි එකක් ඒ. ඊට පස්සේ දෙවෙනි එක. දෙවෙනි එකත් අපි මෙන්න මේ විදිහට අයින් කරගමු. මේ විදිහට ගියා. ඊට පස්සේ මෙතනින් සබ්මිට් කරගත්තා. හරි. මේ තියෙන්නේ. අන්න දැන් ඒකත් ඒ ක්‍රමවේදයක් දීලා තියෙන්නේ. දැන් ඔයාගේ පෝස්ට් ටික ඔක්කොම ඩිලීට් කරගන්න මේ ටික හරියනවා දින 90ක් විතර යනකොට. දින 90ක් විතර යනකොට ඔයාගේ මෙන්න මේ කොටස ඉවත් වෙනවා. ඔයා මෙතන දාලා තියෙන පෝස්ට් ටික ඔක්කොම ඩිලීට් කරනවා. හැබැයි සමහර කට්ටිය ගැටලුවක් තියෙනවා. මෙන්න මෙතනට ගියාට පස්සේ මේක මෙතන තියෙන එක කියන්නේ අපි පෝස්ට් එක දැම්මම පස්සේ අපි නොදුනොත් කමන්නේ මේ පෝස්ට් එක දාන්නේ. මේක මෙහෙන් ඩිලීට් කරලා තියෙනවා. කියන්නේ Facebook එකකින්ම රිමූව් කරනවා. Facebook එකෙන් රිමූව් කරාට පස්සේ අපිට මේක ඉවත් කරගන්න බෑ. එයාලා තමයි ඒක ඉවත් කරන්නේ. එතකොට වෙන්නේ දින 180ට වඩා අඩු නම් මේක අපිට පිල්ලෙක් දාලා ඉවත් කරගන්න පුළුවන්. නැත්තම් එකම ක්‍රමවේදයයි තියෙන්නේ. අවුරුද්දක් විතර යනවා අයින් වෙන්න. ඒ දින කාල සීමාව එයාලා දීලා තියෙනවා. ඒ දින කාල සීමාව වෙනකන් අයින් වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. Facebook එකට ගියාට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන පොඩි රවුමක් වගේ කෑල්ලක් රවුමක් වගේ කෑල්ලක් තිබ්බට පස්සේ යන්න මෙන්න මෙතන ඩෑෂ්බෝඩ් එකට ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ ඔය විදිහට හිමීට ටච් කරගන්න ඕනේ. ඊළඟ තියෙන හෝම් කියලා තියෙන හෝම් කියලා තිබ්බට පස්සේ මේ අවසානම තියෙනවා මොනිටයිසේෂන් කියලා ටැබ් එකක් මෙන්න මේ විදිහට. හරි මෙතන තියෙනවා මෙන්න මේ විදිහට හතරක් තියෙනවා. අපිට මේකේ වැදගත්ම එක තමයි මොනිටයිසේෂන් කියන ටැබ් එක. අපි ඒකට කලින් මෙන්න මේ ටික අපි ඉස්සල්ලාම ඔබාගෙන ඉල්ලලා මෙතන නොටිෆි කියලා තියෙනවා. මේ නොටිෆි ටික තමයි අපි ඉල්ලන්න ඕන. හරි අපි දැන් මෙන්න මේක මේ විදිහට ආවොත් වේටින් ලිස්ට් එකක් එනවා. හරි මේ කට්ටිය මේකේ බලලා ඔයාලට තීරණයක් දෙයි. මේක නෙමෙයි මේකේ වැදගත්ම එක තමයි මොනිටයිසේෂන් ටැබ් එක. පළවෙනි එක ඉබුවා. දැන් අපි දෙවෙනි එක. දෙවෙනි එකත් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. මෙතනක් තියෙනවා මේ විදිහට නොටිෆි එකක්. ඒකත් අපි මේ විදිහට ඔබා ගන්නවා. හරි. ඒකත් ඒ විදිහට කරාට පස්සේ අපි දැන් මෙතන දෙකක් ඉවරයිනේ. අපි යමු මේකේ අවසාන මේකට. හැබැයි මතක තියාගන්න ඕනේ මෙතන අනිවාර්යෙන් මේකත් ඉල්ලමු අපි මේ කොපිරයිට් මොකුත් නැති වෙන්න ඕනේ. හරිද? මේ හැම එක නොටිෆි ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් ඕන්න දැන් වැදගත්ම එක ඉල්ලන්න යන්නේ. මෙන්න මේක තමයි මේකේ වැදගත්ම මොනිටයිසේෂන් ටැබ් එක. අපි මේකෙත් අපි නොටිෆි මෙන්න මේ විදිහට ඉල්ලුවා. හරි. දැන් අපි ඔක්කොම ඉල්ලලා තියෙන්නේ. දැන් මෙයාලා මේක බලලා ඔයාට ඇප්‍රූවල් එකක් දෙයි. හරිද? හැබැයි මේක ඔයා වැදගත්ම දේ තමයි මෙන්න මෙතන එනවා setup කියලා බටන් එකක්. මේකේ setup කියලා බටන් එකක් ආවට පස්සේ ඔයාට ඔයාගේකින් සල්ලි earn කරන්න පුළුවන් තත්ත්වෙ එනවා. ඊට පස්සේ හොඳ දේවල් වැදගත් දේවල් මම කියලා දෙන්නම්. එහෙනම් අපිව follow කරලා තියාගන්න මේ වගේ වැදගත් දේවල් බලන්න නම්